අර ලංකාවේ සුපිරිම අත්දැකීමක් බෙදා හදා ගන්න අද ෂින් රාමියන් එක අතිශයින් ප්‍රථම වතාවට ලංකාවට හඳුන්වා දුන්නා. අපිත් එක්ක එනවා සුප්‍රසිද්ධ චරිතය. නම කියන්න ඕනේ නැහැ. රූපේ දැක්කම හැමෝම මේකට වශී වෙලා ඉන්නේ. ඒ තරම් වෝට් කළා. ඒ සියල්ලත් එක්ක උදේ සින්දුල අද ඔන්න ෂින් රාමියන් එක ලංකාවේ අතිශයින් ප්‍රථම වතාවට හඳුන්වලා දෙනවා අපේ කොරියාවේ ඉන්න සංචි. එතකොට වොන් මාට් ආයතනෙත් එක්ක කොරියාවේ නොන්සිම් ආයතනත් එක්ක ගිවිසුම් ගත වෙලා සියලු තත්ත්ව සහතිකත් එක්ක රසයෙන් සෞඛ්‍ය ආරක්ෂිත සියල්ලෙන්න පරිපූර්ණ එකක් try කරා මම බලාගෙන හිටියා අපේ වෙලාවෙ ඉඳන්ම ඒ try කරපු experience එක අපි share කරගමු. මොකක්ද අද දවසේ idea එක? තනි වචනෙන් කියනවා නම් පට්ටයි. ඒ කියන්නේ අපි මේ එක්ස්පීරියන්ස් කරා ඔක අපි කොරියන් ගිය වෙලාවේ. හැබැයි අපි ඒගොල්ලන්ගෙන් මම අර කිව්වා වගේ ඇහුවා මේක ලංකාවට එන්නේ කොයි කාලෙද? කොහොමද මේක අපිට ලංකාවේ අපේ ක්‍රවුඩ් එකට මේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්ද කියලා. ෂින් රාමියන් මං හිතන්නේ දැන් ඇවිල්ලා තියෙනවා බොහොම ලංකාවේ අයට හරියන රසකින් සහ ඒ විදිහට මම ටෙස්ට් කරානේ මේක. බැලුවෙන් පස්සේ සුපර්. නියමටම තිබ්බා. මම සංජි පුතා විශේෂයෙන් මතක සංජි පුතා ගම තමයි මේ කට්ටිය දන්නේ. ඔය කොරියාවේ දන්නේ. ඉතින් මේක ඒ ප්‍රොඩක්ට් එක බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව තමයි ලංකාවට එන්නේ. ඉන්න කිසි කෙනෙකුට ඒ ප්‍රශ්නයක් නැතුව මිලදී ගන්න පුළුවන් විදිහට අද ඉඳන් ලංකාවේ හැමතැනම අපිට shops වලින් ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඕගොල්ලෝ try කරලා බලන්න. මේකට try කරලා බැලුවොත් මේකට හැබ්බැහි වෙනවා. මම දන්නේ කලාකරුවෙක් විදිහට ගොඩක් අය උදේසින්දුලට ඇබ්බැහි වෙනවනේ. ඒතකොට උදේසින්දුලත් ඇබ්බැහි වෙනවා නම් ෂින් රාමියන් එකට අපි මොකද්ද ඇයි ලංකාවේ අපේ මිනිස්සු මේක කන්න ඕනේ? මන් දන්නේ ඔක මට මුලින්ම එන්නේ දැන් ගෙදර ඇබ්බැහි වෙලානේ තියෙන්නේ. අපේ වයිෆ් සහ බබා ඒ දෙන්න ඇබ්බැහි වුණා කියන්නේ මට හිතෙනවා සමස්ත සමාජයේ ඉන්න වයිෆ්ලා බබාලා ඇතුළු ෆැමිලිස් මේකට ඇබ්බැහි වේවි කියලා. ඒ තරම් රසයි. දැන් අද අපි මේක ටෙස්ට් කරාම ෆ්ලේවර්ස් දෙකක් විතර අපිට හම්බුණා. මීටත් වඩා ෆ්ලේවර්ස් වලින් මේක හදන්න පුළුවන්. ඒක අපි ටෙස්ට් කරලා තියෙනවා එහෙදිත්. ඉතින් ඒ නිසා මං කියන්නේ මේක සාමාන්‍ය නෝමල් නූඩල්ස් එකක් කනවට වඩා වෙනස්ම රසක්. සහ පොඩි බර ගතියකුත් තියෙනවා මොකද්ද? ඔව්. අර අපි ආසයිනේ සාමාන්‍යයෙන් මෙහි ඔය 3-5 ಜಾති ඒවා හදාලා පාවිච්චි කරන මේක එහෙම හදන්නත් පුළුවන්. හරි ඒ නිසා ඒ රසත් එක්ක මම හිතන්නේ මේක බොහොම ඉක්මනින් සමාජගත වෙන රසක් බවට පත් වෙනවා. එහෙනම් thank you very much අද දවසේ අපිත් එක්ක එකතු වෙන්න ආවා. මම හිතන්නේ ඉතින් බබා ලැබ්බැහි වෙනවා කොහොම අපේ බබාත් ළඟට ආවා. ඉතින් ඔන්න මේ හැමෝම ෂින් රාමියන් try කරලා තියෙන්නේ. ඉතින් thank you very much උදේෂ්. අද දවසේ එකතු වීම සම්බන්ධයෙන් එන මිලදී ගන්න හැමෝම මේ ෂින් රාමියන් experience එක බෙදා හදා ගන්න.